මීපුංචා හරිම ආඩම්බරකාරයා. මී අම්මයි තාත්තයි මීපැංචට හරිම ආදරෙයි. ඒ ආදරේ හින්දම මීපැංචා ආඩම්බර වුණා. මී තාත්තා මීපැංචව ලං කරගෙන ලෝකය ගැන, තව නපුරු සත්තු ගැන කියලා දුන්නා. නපුරු සතුන්ගෙන් කුඩා සතුන්ට සිදුවෙන හානිය ගැනත් කියලා දුන්නා. මේ කතා අහන්න ලෝකය, එහි නපුරු සත්තු ගැන දැනගන්න ලොකු ආශාවක් මීපුංචාට ඇති වුණා. ඒ තාත්තයි අම්මයි මීපුංචා ගුලෙන් එළියට යාම තහනම් කරලයි තිබුණේ. එක දවසක් දා මී අම්මයි තාත්තයි කෑම හොයාගන්න යනතුරු බලා ඉදලා මීපැංචා ගුලෙන් එළියට ආවා. මී ගුල තිබුණේ ලොකු ගෙදරක කුස්සිය පැත්තේ. මීපුංචා ගුලෙන් එළියට ඇවිත් කුස්සිය පුරාම ඇවිද්දා. ගෙදර කවුරුත් නැහැ. කෑමට දෙයක්වත් නැහැ. මීපුංචා ජනේලියක් ළඟට ඇවිත් මිදුල දිහා බලාගෙන හිටියා. මිදුලේ සතෙක් කෑම අහුලමින් හිටියා. තාත්තා කියලා දුන්න විදිහට ඌ කුරුල්ලෙක් වෙන්න ඕනේ. කකුල් දෙකයි පිහාටුයි තියෙනවා. ඔළුවේ රතු ඔටුන්නකුත් දමලා. මී පැටියට ඌ ළඟට ගිහින් කතා කරන්නත් හිතුණා. ඒත් හිතට බයයි. මීපුංචා තවත් වටපිටාව දිහා බැලුවා. සුදු පාට රැවුල් ගස් තියෙන, තව වලිගයකුයි කකුල් හතරකුයි තියෙන සතෙක් තැනක අහිංසක විදිහට නිදාගෙන හිටියා. අර කුරුල්ලට වඩා මේ සතා අහිංසකයි. මන් එයාත් එක්ක යාළු වෙනවා. මෙහෙම හිතපු මීපුංචා ඒ සුදු පාට අහිංසක සතා ළඟට හෙමින් කිට්ටු වුණා. එතකොටම ගේ ඇතුලේ ඉඳන් සතෙක් බුරාගෙන ආවා. ඒ ලොකු සතාගේ සද්දෙට අහිංසක සතායි මීපුංචායි දෙන්නම බය වෙලා පැත්තකට දිව්වා. මීපුංචා දුවල ගිහින් මී ගුලට රිංගුවා. හැන්දෑවේ කෑම හොයාගෙන ආපු මී තාත්තට මීපුංචා දවල් ඩුටු දෙ කිව්වා. මීපුංචාගේ කතාව අහලා මී තාත්තා ඔළුවේ අත තියාගත්තා. පුතේ, උඹ බේරිලා තියන්නේ පුදුම විදියට. මිදුලේ කෑම අහුලා හිටියේ කුරුල්ලෙක් නෙමෙයි, කුකුලෙක්. නිදාගෙන ඉඳලා තියන්නේ අහිංසක සතෙක් නෙමෙයි. ඌ අපේ පරම හතුරෙක්. ඌට තමයි පූසා කියන්නේ. ඌ හරිම භයානක සතෙක්. බුරාගෙන ආවේ බල්ලෙක්. බල්ලා නොවෙන්න පූසා පුතාව මරණවාමයි. පුතා ලොකු වෙනතුරු මීට පස්සේ එළියට එහෙම යන්න එපා. මීපුංචා තාත්තව බදාගෙන සිපගත්තා. එයා ඊට පස්සේ කීකරු මීපැංචෙක් වුණා.